right බලමු 9 වෙනි ගාන 9 වෙනි ගාන කියන x වර්ග ධන y වර්ග සමානයි 4 වෘත්තයේ බාහිරව ස්පර්ශ කරන හා y සමානයි 0 හා y සමානයි 2 රේඛාද ස්පර්ශ කරන වෘත්තවල සමීකරණය හොයන්න කියලා කියන වෘත්තවල සමීකරණ. එතකොට වෘත්ත කීපයක් තියෙනවා වගේ කතාවක් තියෙනවා නේද? බලමු මොකද කියන්නේ කියලා. කියනවා දැන් මේ මම ඔයාලා දැන් ගාන පටන් ගන්න කලින් මම පොඩ්ඩක් රූප දාගත්තා වෙලාව ඉතුරු කරන්න ඕන හින්දා මේ තියෙන්නේ ඔය දීලා තියෙන x වර්ග ධන y වර්ග සමානයි 4 වෘත්තයනේ. හරි. එතකොට මෙයාගේ අරය දෙකක් විච්ච කේන්ද්‍රයේ මූලාක්ෂ විච්ච වෘත්තයක්. හරිනේ? 4 කියන්නේ දෙකේ වර්ගයනේ. එතකොට අරය දෙකයි මොමෙන් right වෘත්තයේ බාහිර ස්පර්ශ කරන හා මෙයා බාහිර ස්පර්ශ වෙන්න ඕන සහ y සමානයි 0. y සමානයි 0 කියන්නේ x අක්ෂය හා y සමානයි 2. ඉතින් y සමානයි 2. මේකත් මම ලියා ගන්න. ඉතින් y සමානයි 0යි වෙනවද? ඔව් y සමානයි 0යි. මේ තියෙන්නේ y සමානයි 2යි. y සමානයි 0 කියන්නේ x අක්ෂය. ඔය තියෙන y සමානයි 2යි. හරි? රේඛාද ස්පර්ශ කරන වෘත්තවල සමීකරණ හොයන්න කියලා කියන්නේ. right? මේ වෘත්තෙත් බාහිරව ස්පර්ශ වෙන්න ඕන. මෙන්න මේ රේඛා දෙකත් බාහිරව ස්පර්ශ වෙන්න මේ රේඛා දෙකත් ස්පර්ශ වෙන්න ඕන. මේ රේඛා දෙකත් ස්පර්ශ කරගෙන මේ වෘත්ත දෙකත් බාහිර ස්පර්ශ කරගෙන යන වෘත්තයක්නේ. අපි ගමු මෙන්න මෙහෙම. මෙයයි කියලා ගමු. දැන් දල සටහනක් ඇඳගමු. right? ඔන්න ඔයගේ කියලා. හරි? ඔන්නම ගන්නකෝ. ඔන්නම ගන්නකෝ වෘත්තේ. හරි? මෙන්න කේන්ද්‍රය තියෙනවා. මෙයා කේන්ද්‍රය O මම මෙයා ගන්නම් කේන්ද්‍රය O. කේන්ද්‍රය O1 කියලා ගන්න. right? ඔහමනේ තියෙන්නේ. ඔව්. මම ගන්නම්කෝ. කේන්ද්‍රය O1. right? එතකොට හරිනේ? y සමානයි 2ත් ස්පර්ශ වෙනවා. y සමානයි 0 එහෙම නැත්නම් x අක්ෂයට ස්පර්ශ වෙනවා. මෙන්න මේ කියන වෘත්තේ බාහිරින් ස්පර්ශ වෙනවා ඔන්න ඔය කියන වෘත්තේ. right? එතකොට මෙයාගේ සමීකරණය දාන්න. ඔව්. වෘත්තවල සමීකරණ හොයන්න කියලා කියන්නේ. වෘත්තවල කියලා කියන්නේ අපි හරි බලමුකෝ. කොහොමද මෙන්න මෙයාගේ සමීකරණය හොයන්න කියලා කියන්නේ. හරි. දැන් එතකොට බලන්න අපි මොනවද තව මේකෙන් අපිට නිකන් උලුප්පලා ගන්න පුළුවන් ඒවා බලන්න මොන හරි. මෙතන දෙකයිනේ. ප්‍රශ්නයක් නැහැ. right? එතකොට මෙයාගේ අරය ගැන මොනවද කියන්න පුළුවන්? දැන් මෙයාගේ අරය නම් 2යි. right? ඔන්න මම ඔය O1 O2 යා කරන්නම්කෝ. එතකොට මෙන්න මේ ටික මොකද වෙන්නේ? මේ ටික කියන්නේ ලොකු වෘත්තයේ අරයනේ. එයා 2යි. ඒක ප්‍රශ්නයක් නෑනේ. මෙන්න මේ පොඩි වෘත්තේ අරය ගැන මොකද කියන්න පුළුවන්? අරය බලන්න. මෙන්න මේ රේඛා අතර දුර කියන්නේ මොකද්ද? sorry මෙන්න මේ පොඩි වෘත්තේ කේන්ද්‍රයනේ. මෙතන ඒ කේන්ද්‍රය හරහා මම ඔය සිරස් රේඛාවක් ඇඳගත්තොත් මෙන්න මේ දුර කීයද? 2යිනේ. මෙන්න මේ දුර කියන්නේ 2යි. එහෙනම් මේ දුර 2යි නම් මේ විස්කම්භයක්නේ. මේ එකක් කියන්නේ කීයද? 1යි. එහෙනම් මේ වෘත්තයේ අරය කීයද? ওই වෘත්තයේ අරය 1යි. හරි? මෙතන ඛණ්ඩාංකය මොකද්ද? අපි මේක මෙහෙම කෙලින් දික් කරලා ගත්තොත් එහෙම. හරි? මෙතන ඛණ්ඩාංකය මොකද්ද? 1. හරිනේ? ෂුවර් නේ? ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට මේ වෘත්තේ අරය මම දන්නවා හරි 1යි. හරි? කේන්ද්‍රයේ ඛණ්ඩාංක ගත්තොත්
x ගැන මම දන්නේ නැහැ හැබැයි y එකයි right o එකේ x o එක එහෙම නැත්නම් මෙන්න මේ චූටි වෘත්තේ ඔය ස්පර්ශ වෙලා යන අපි හොයන මේ වෘත්තේ කේන්ද්‍රයේ x කණ්ඩාංක නම් තාම දන්නේ නැහැ y කණ්ඩාංක එකයි හරි මේ උස එකයිනේ ප්‍රශ්නයක් නැහැනේ මෙයා දන්නේ නැහැ දැන් එයා හොයාගත්තොත් මම හිතුවා x බාර් හොයාගත්තා කියලා මම x බාර් කියලා දාලා තියෙනවා x බාර් 1 හරි x බාර් හොයාගත්තොත් අපිට පුළුවන් නේ y ඍණ කියලා y ඍණ එකේ වර්ගය දන x බාර් ඍණ x ගේ වර්ගය සමානයි අරය එකයි කියලා දාන්න පුළුවන් නේ ප්‍රශ්නයක් නැහැනේ හරි දැන් y කොහොමද හොයන්නේ sorry x කොහොමද හොයන්නේ මෙයා කොහොමද හොයන්නේ හරි දැන් බලන්න o එක o දෙක දුර මම මෙහෙන් ලියන්නම් නේ ලියුම් පේනවනේ o එක o දෙක දුර කියන්නේ මොකද්ද o එක o දෙක දුර කියන්නේ 2 ධන 1 හරි o එක o දෙක දුර කියන්නේ 2 ධන 1 මම මේ හදන්නේ x බාර් හොයන්න මේ මම යන්නේ right 2 ධන 1 o එක o දෙක තව විදිහකට ගන්න පුළුවන් මේ තියෙන මූල ලක්ෂ්‍ය දැන් හරි දැන් නම් සමහර අයට ක්ලික් වෙන්න නැති මොකද්ද මූ කරන්න යන්නේ ඔය එක තමයි කරන්න යන්නේ මට o එක o දෙක ලියන්න පුළුවන් නේද මෙන්න මෙහෙම අර x කණ්ඩාංක දෙක අඩු කරලා x බාර් ඍණ බිඳුව මෙයාගේ වර්ගයේ ධන 1 ඍණ බිඳුව එයාගේ වර්ගය සමානයි 3 කියලා මට ලියන්න පුළුවන් නේ 3 කියන්නේ මෙයා සුළු කළා මේ තියෙන්නේ හරි මෙයා සුළු කළා හරි දැන් බලන්න මෙතන එනවා x භාගේ වර්ගය එනවා ධන 1.1යි කොහොම එනවනේ සමානයි 3යි කියලා එනවා right මම ගන්නම් x බා පේනව නේද යට ලියුවා x බා වර්ග ධන 1 සමානයි 9යි කියලා ගමු හරි මෙයා දාන්න එහා පැත්තට x බා වර්ග සමානයි 8යි කියලා එනවා ඔතනින් x බා සමානයි ධන හෝ ඍණ වර්ගමූල 8යි කියන්නේ 2යි මූල 2යි කියලා එනවා right x බා කියන්නේ ධන හෝ ඍණ 2යි වර්ගමූල 2යි කියලා එනවා හරි ප්‍රශ්න නැහැ හරි වර්ගමූල මේක ගත්තා ඊට පස්සේ y එක ඇතුළ සුළු කරගත්තා වර්ගමූලය අයින් කරන්න දෙපැත්ත වර්ග කරා මෙතන 9 වුණා ඊට පස්සේ එක එහා පැත්තට දැම්ම 8 වුණා x බාර් කියලා එනවා ඔන්න ඔහොම right දැන් x බාර්ට උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා ධන ඍණයි කියලා මොකද්ද හරි ගානෙත් දීලා තියෙනවා පොඩි කතාවක් වෘත්තවල කියලානේ මෙන්න මේ මෙයාව බාහිරින් සහ මෙන්න මේ දෙන්න ස්පර්ශ කරන වෘත්තවල කියලා තියෙනවා හරි දැන් මේ තියෙන ධන පැත්තනේ x වල එහෙනම් අනිවාර්යෙන් මෙතනින් ධන කියලා එන්නේ මෙයා 2යි වර්ගමූල 2 right මෙන්න මේ කණ්ඩායම right ඍණ කියලා එකකුත් ඇවිල්ලා තියෙනවා එහෙනම් කවුද මේ පැත්ත හරි මේ පැත්ත ඒ පැත්තෙන් ඔය වෘත්තය අඳින්න පුළුවන් නේද ඔය විදියට කොහොමද මෙන්න මෙතනින් ස්පර්ශ කරගෙන යන්න ඔන්න ඔහම ඔන්න ඔහම වෘත්තය අඳින්න පුළුවන් නේද හරි මේ වගේ වෘත්තයක් මේ පැත්තේ අඳින්න පුළුවන් නේ එහෙනම් මේ ඉන්නේ කවුද ඍණ 2යි මූල 2 ඔය ඍණ 2යි මූල 2 තමයි ඔය මෙතන ඉන්නේ හරි
අන්න හරි. වෘත්තවල කියන්නේ ඔන්න ඕකින්. හරි වෘත්ත දෙකක් යනවා. හරි. ඔය කියන මේ වෘත්තේ ස්පර්ශ කරගෙන මේ වෘත්ත මේ රේඛා දෙකත් ස්පර්ශ කරගෙන මේ වෘත්තේ බාහිරව ස්පර්ශ කරගෙන මේ රේඛා දෙකත් ස්පර්ශ කරගෙන වෘත්ත දෙකක් යනවා. හරි. අන්න ඒ වෘත්ත දෙක x අක්ෂ කපන කණ්ඩායම දෙක තමයි මේ ආවේ. right? දැන් මොකද කරන්න පුළුවන්? හැබැයි දැන් මේ වෘත්ත දෙකේම මොකද වෙන්නේ? අරයන් සමානයි. හරි? අරයන් සමානයිනේ. මේ දෙකේම අරයන් එකයි. එහෙනම් මොකද කරන්න පුළුවන් දැන් අපිට? ප්‍රශ්නයක් නැහැ. ධන සලකලා. ධන සලකමු. ධන සලකලා මොකද වෙන්නේ? මට පුළුවන් y ඍණ 1 වර්ගය ධන x ඍණ 2 වර්ගමූල 2 වර්ගය සමානයි 1 කියලා එක වෘත්තයක සමීකරණයක් ගන්න පුළුවන්. ඍණ සලකලා y ඍණ 1 වර්ගය ධන x ඍණ 2 මූල කියන්නේ ධන 2 වර්ගමූල 2 සමානයි 1 කියලා ඔන්න තව සමීකරණයක් ගන්න පුළුවන්. ඔන්න වෘත්ත දෙකේ සමීකරණ දෙක. right? වෘත්ත දෙකේ සමීකරණ දෙක. හරි? හරි ඒ කියන්නේ ලොකු ගොඩාක් තියරි එහෙම කරන්න නැහැ. හරි? ලොකු තියරි මුකුත් කරන්න නැහැ. අර පොඩ්ඩක් අර රූපය ඇඳගෙන පොඩ්ඩක් කල්පනා කරා නම් ගාන උත්තර එනවා. හොඳයි? ඔන්න ඔහොමයි හදන්නේ. මේක නම් කෙලින්ම සිද්ධාන්තය. ඒ කියන්නේ කේන්ද්‍රයක වෘත්තයේ අරය දන්නවනම් කේන්ද්‍රයේ කණ්ඩාංක දන්නවනම් වෘත්තයේ සමීකරණය ලියන්න එක උගන්වනවනේ. හරි? එතකොට ඒ විදිහට දැන් එතකොට x ට උත්තර දෙකක් ආවා. හරි එකම y අක්ෂය. ඒ කියන්නේ මෙන්න මේ කෝඩනේ ඒ කියන්නේ මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ y කණ්ඩායක මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ y කණ්ඩාංකය. එතකොට එකම y කණ්ඩාංකේ x දෙක වෙනස් වෙනවා. අන්නේ වෙනස් x දෙකට ඔන්න ඔය වෘත්ත දෙකේ සමීකරණ ඔන්න ධන සලකුවම එක වෘත්තයක් ආව ඍණ සලකුවම තව වෘත්තයක් එනවා. ඔහොම තියලා තිබ්බම ඇති. හරි? ඔච්චරයි. ඔකට ලකුණු 25යි.